අඩෝ වී බැචුත් දෙන්න හදනවනිවා වීඩියෝ එකක් කරේ නෑ නෑ වීඩියෝ එක අලුත් වීඩියෝයක් ගෙනාවා. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන තනිකර මචං කෙල්ලෙක්ව දම්බල මචං අපේ ගිල්ඩ් එකේ ඉන්න සෙට් එකට මචං පොඩි ආතල්ලක් දෙමු. හරි. අපි බලමු කෙල්ලෙක් වුණාම දැන් මම දැන් හදන්නේ මගේ account එක සෙල් කරා. හරිද? ඒ අරන් තියෙන ඒතර කවුද කෙල්ලෙක්. ඒ කෙල්ල මචං ගෲප් එකට ගියපුවාම අපේ ගිල්ඩ් එකේ උන්ගේ ගෲප් එකට ගියපුවාම උන් මොකද කරන්නේ? උන් ටෝක් කරයිද මොන වගේ දෙයක්ද උන් මේව කරන්න කියලා බලමු අපේ ගිල්ඩ් එකේ සෙට් එකත් එක්ක සෙට් එක මොන වගේ මේකක්ද කරන්න කියලා අපි බලමු. හරිද? ඉතින් අපි මං ඉඳහන්කෝ ඉස්සලා මුලින්ම කාවාරි හොයාගෙන වීඩියෝ එක ඉතුරු ටික ගේන්න. හරි? ගිල්ඩ් එකේ කවුද? ඉරාදයක් තියෙනවා අයිටිත් ඉන්නවා. උන්දෙලා ගයිද නැහැ. හරි දැන් මෙතනින් එහාට මචං මම නෙමෙයි කතා කරන්නේ. හරි? මේක මචං මේ තනිකර කෙල්ලෙක් ගම්මලා මචං අපි දෙමු සුපිරි ප්‍රෑන්ක් එකක් බලමු. මේ ඉස්සලාම මේමයි ගිහිල්ලා මේ කාන්ට ලයින් එක ගන්න ඕන. මේවයි මේ account එක ගත්තා කියලා තමයි යන්න ඕනේ. කියන්නේ මේ account එක ගත්තා. ඒ කියන්නේ මගේ account එක ගත්තා කියලා තමයි කියන්න ඕනේ. ඒකල කියලා මේ ඉරාන්ඩියා ඉන්නවනේ. ඉරාන්ඩියාට කියනවා මේ වීබච් නේද වාගේ මේ මරු මං කැමතිම ලයිව් බලන්නේ ඌගේ. ඔයාගේ මේ ලයිව් බලනවා වීබච් අපිට ගන්න බැරිද නිකන් එහෙම බොරුවරයක් අහනවා. ඒකල හයටියාගේ තියෙනවා ඊබච්. ඩීජීයාගේ වීබච් හයටියාගේ ඊබච් එක තියෙනවනේ. හයටියාගේම තමයි ඊබච් එක එහෙම කොහොමද ගන්නෙ? මේ මු ඉන්වයිට් උත් දාන්න. හරි. අයිටම් බම් මං කියන්නේ. එහෙනම් උලන්නේ. හලෝ. 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 කවුද පන්ගේ? ඒකනේ බා. ඒ ඕ වොයිස් එකක් අදාගෙන. හෙලෝ. බිල්ලට එකේද? බිල්ලගේ account එක මං ගත්තානේ. නෑනේ. නෑනේ. මං ගත්තා. වීබෙජ් අයියා කෙනෙකුත් ඉන්නව නේද? තවත් ගත්තා. මොකද්ද? ඒකනේ බා. ඒ සිරාල මේ ඊයේ තාවනේ බං අර ඔය account එකෙන් බං. මේ කවද්ද ගත්තා? අද උදේ තමයි මට account එක මේ දුන්නේ. වොයිස් එකක් අදාලද කොහෙද? පිස්සුද බං. වොයිස් චේන්ජ් එක මම ඔයයි කටහඬ ඇහින්නේ නෑ. ඒකනේ බං. ඒ උනාට ඒක හොයන්න පුළුවන් බං වොයිස් චේන්ජ් එක දැම්මම. ඒක දුන්නා කියලා කතා කිව්වේවත් නෑනේ බං. ඒකනේ අඩා. එයා කියන්න එපා කියලා කියලා තියෙන්නේ. උඹට ආයේ කපල් වෙන්න තිබ්බොන්නම් සිස්ටි ආයේ. ලත් එක්ක හරි කමන්නේ. අයියා කොහොමද වීබෙජ් එක ගත්තේ? වීබච් එකද? ඔව්. බිල්ලා ඕකෙත් තියෙනවා. ඕක හයිඩ් කරලා තියෙන්නේ. ඕකේ හයිඩ් කරලා තියෙන්නේ දන්නේ නැද්ද? නෑනේ මං ගේම් එකට අලුත්. ගත්ත ගාම කෙනෙම සුල්තාන් දැක් කරන් තියෙන්නේ. ඒකනේ කියන්නේ අඩෝ ඒ කියන්නේ අඩෝ. ඒ කියන්නේ පළවෙනි එකම සුල්තාන් එකකින් පටන් ගන්න තියෙන්නේ ඒවා. අඩු. ඒකනේ. මරසි එනම් මරසි. මේ ඒක නෙවෙයි නංගිවත් ඒක නෙවෙයි බිල් අර දුන්නා අපිට දුන්නා කියලා කියවුවේ. ඒකනේ බං කිව්වේවත් නෑනේ. ඔයා ගෙවල් කොහෙද මේ? DJ අයියේ. ඔයාගේ ලයිව් මම බලනවා වීබෙජ් එක කොහොමද ගත්තේ? වීබච් එක ඉතින් ගත්තා ඉතින් සල්ලි වලට ටිකක් අපි නේද බං? සිස්ටි අපි දෙන්න යන්න අපි ඒ මචං ඉඳපන් කොහෙද යන්නේ ආවේ? නෑ අපි දෙන්නට මචං අර පොලට යන්න දෙන බඩු වගේක් ගන්න. මේ ඒ ඩුව හිටියද ලස්සනයි නේද මචං? ඒක තමයි පොඩක් කියලා දෙන්න නේ. අපිට වීබෙජ් ගන්න බැයිද? පුළුවන් අපේ වීබච් ගන්න පුළුවන්. යරන් දෙන්නම් කොප්පා. වීබච් ලෝකම අදරේ නං අයිටි. ඒක ඔයාට මම මැසේජ් එකක් දාන්නම් මට වීබෙජ් එක කරන් දෙනවද? දෙන්නම් කොහා වීබච් කරන් දෙන්න බැරියේ. ඔයාගේ නම්බර් එක දෙනවද මට? අපි දෙන්න ගිහින් හතල් එකක් දෙනවද මම්මේ? ඒ සිස්ටි ජයශ්‍රී මංගලන් ඈ. ඒක තමයි. මට කිල්ලෙන්නේ නෑවා. ඩීජිම් මේ වෙවුලනවා වගේ දැනීමක් යනවා මට. නෑ මේ මම සිරාවටම කියන්නේ. බැයි ඔව් නේද බං ඉතින් වෙන කවුරුත්ගේ account එකෙන් එන්න විදිහක් නෑ නේ බං. යන්න එපා ඉන්නකෝ. සිස්ටි උඹ මැසේජ් එකක් දාහන්කෝ මචං. හයිටි අයියා යන්න එපා ඉන්නකෝ. හරි යන්නේ. ඒ මේ එතකොට අහනකො
දැන් ඒතකොට 17යි. නංගි කිරේ ඩීජි මේ ESL ලං කරා නේද බං? මට අද උදේ account එක අදනේ දුන්නා. අරන් දිනන්නේ මේ බිල්ල නිකන්වත් දුන්නත් දන්නෙත් නෑ ඒක තමයි තාලේ ප්ලේ කරන්න එහෙමනේ වෙරි ඉල්ලගත්තේ ඒ මේ දුට්ටු ගමුණු පවර් එක ඇවිල්ලා මචං නිකන් පරිත්‍යාග කරාද දන්නේ ප්ලේ කරන්න ඉල්ලගත්ත නැත්තම් බයි කරාද බයි කරා. කීයකට ඒකටත් දුන්නේ? ගන්න වැඩන්නේ මේ ඒ වුණාට ඒ වුණාට අර කිව්වවත් නෑ නේද බයි account එක දුන්නා කියලා බං DJI වල මම මැසේජ් එකක් දාන්න මට නම්බර් එක කියනවද? නම්බර එක දැන් මේ ඔයා මීට කලින් ගේම් ගහලා නැද්ද එතකොට? නෑ මම නම්බරේ අලුතෙන් දීපන් account ඉතින් එක ගත්තේ. මම දන්නේ නෑ ගේම් ගැන මොකුත්. ඔය DJI එකෙන් ඔක්කොම ඉගෙන ගන්න පුළුවන් ඔව් මේ වයිට් ඕල්ගස් ගේම් එක ගර්ල්ස් එකට දාලාදී ගහන්න කියලාදී කියලා දෙයි. අනේ ඔයා විහිළුවට ගන්නවනේ මම යනවා. නෑ ඇත්තට කිව්වේ. යන්න එපා ඉතින් ඇත්තට දාලා දෙන්න ගර්ල්ස් එකට තියෙන වයිට් එක ආයි ගර්ල්ස් එකට දාලා දෙන්න දනුකයා එතකොට ආවද නෑනේ වාට ගර්ල්ස් මේ DJI අර පොඩ්ඩක් මචං ඩ්‍රැග් කරනකොට හරියට කියලා දීපන් ඈ පිටපැන්නොත්. දනුකයා ඕ මේ මම ඔයාගේ ලයිව් බලනවා. මගේම බලනවද? ඔව්. අනේ thank you අනේ. මන්නේ හිත රිදලා වගේ එකකට. එතකොට මේ ලයිව් බැලුවට මෙච්චර කාලයක් ගේම් එක ගැහුවේ නැද්ද? ඒකනේ. නෑනේ. මන් දන්නේ නෑ වැඩිය. ගහන්න ආසයෙන් හිටියා ඊට පස්සේ පටන් ගත්තා ඊට පස්සේ කෙලින්ම ඒ සුල්තාන් account එකම බස්සලා ගේම් එකට ආවා. ඔයා දන්නවද ඔයා අරන් තියෙන්නේ මේ ලංකාවේ Free Fire මං හිතන්නේ වැඩිම සබ්ලා ඉන්න කොල්ලගේ account එක. ඒකනේ සුල්තාන් account එක තමයි ඉතින්. මම ඔය වගේ ඉතින් account එකක් ඉබේජ් ගත්තා ගන්න කියන්නේ සුල්තාන් කෙල්ලෙක් වෙන්නේ නේද බං? සුල්තාන් කෙල්ලෙක් එන්න දෙනේ. තාත්තා රාබියේම හරි නෙවෙයි. හරි ඒවයි වැඩන්නේ නෑ ඩීජේ ඔබගේ මට විබෙජ් එක ගන්න ඕනි කියලා දෙන්න පුළුවන්ද? ඒ DJ නම්බරේ දීපන් නම්බරේ දීපන්. ඩීජේ මැසේජ් එකක් දා මම නම්බරේ දෙන්නේ නේද? ඩීජේ එක හරි කරන්න ඕනේ මේවට හයිටි. නෑ මේ ඔව් මේවට වයස කීයද? ඩීජිට 20යි නේද මල්ලි? හයිටිද හයිටිද? මට හයිට් ඉස්සයි. මට ඩීජේ එක වයස ඊබෙච් ගන්න මගේ නෝනා මගේ ඔළුව බලලා ඊට පස්සේ හයිටි අයියා මේ ඇත්ත ඔව් ඊබෙජ් ගන්න බයිද අදම? ඈ ඊබෙජ් ගන්න බයිද අදම? ඊබෙච් පුළුවන් ඊබෙච් නම් බෑ මට කියලා දෙනවද? අදම ගන්න ඕනි. ඊබෙච්ද ඔව්. ඊබෙච් එකක් දුන්න වල ඔයා මට මැසේජ් එකක් දාන්නද රැවලා? මම ඔව්. දාන නම්බර එක දෙන්න ඔව් ඔයා දෙන්න නම්බරේ අපි මැසේජ් එකක් දාන්න. නේද? ඔව් ඒක තව චුට්ටකින් දාන්නද? සිස්ටමේ තරණ කොල්ලන්ගේ යහනෙන් මිදලා මං කැපෙන්නද? අන්පයා ඉන්න යන්න එපා. අනේ ඉන්න මේ ඇත්තටම DJ මේ නංගි ඉන්නකොට මහා ලස්සනයි නේ මජයි. ඒකනේ බං. කටහඬ නිකන් අර කටහඬ නිකන් මට නිකන් අර එන අමුතුලියේ. ඒ මේ නංගි ඔයා කැමති නැද්ද මේ ඔයා ලයිව් එකක් එහෙම කරන්න මිස්ටර් DJ කියලා මේ මිස්ටර් නෑ, DJ නෑ. ඉෂ්ට බිල්ල කියලා DJI වල හැවලා මැසේජ් එකක් දාන්න මට වීබැජ් එක ගන්න ඒක කියලා දෙන්න. ආහා මයි හරි. මේ ඔයා බැයි නිකන් බෑ ලයිව් පටන් ගන්න වෙයි ඉතින් වී බැච් එක නෝන්නේ. මොකද්ද? නෑ මේ නිකන් මෙයා දැන් ලයිව් පටන් ගන්න කලින් බා ගේම් එක ගහන්න හරියටවත් දන්නවද දන්නේ නැහැ. ඒකනේ දැන් මට ගේම් එකක් කිට්ටු අලුතින් දාගන්න දාගත්තා. තේරෙන්නේ නැහැ මට කියලා දෙනවද? ඕකේ කිට් හොය ලයිට් ටික දන්නවද ඔයාට දැන් මොකද්ද දන්නේ දැනගන්න ඕනි කියලා කියන්නකො අපි ඒක අපි කියලා දෙන්න නේද දැනගන්න ඕනි දේ අපෙන් අහන්න. ලයිට් නම් තියෙන්නේ හතර ඉඳලා නිකන් දැන් හතර ගන්නතු මයික් තුන නෑ නෑ හතර ඉඳලා හතරනේ. කියවපුදේ හරිද ඒ කරලා ගිහිල්ලා මේ බයිනවා මේ ඕකේ ලස්සන කෙල්ලන්ගේ බණ්ඩල් ටිකක් තියෙනවනේ. එන්න යව ඔව්. ගිහිල්ලා ඔව් ඉතින් ආයි වී බැච් ටිප් එක අවුට් කරන ඕලි එක කවර කවුන්ට් මයික් එකත් ඔයාලා වහලා කියලා බයින්න DJ ඔක්කොම ටික කියලා දෙනවා පවුනේ බා. ඒක තමයි ඔච්චර account එකක් ගත්තේ දැන් PC එකට දාගත්තේ කොහොමද ගේම් එක? උන්ට බලපන් ආය කැරි කුකුලනේ බං ඉන්නේ මචං මේ උඹලා වයිට් කරනවද ඔයද මට පේන්නේ. ඒකල දැන් මේ දැන් මයික් ඒ එක බං ගම මයික් වාලා කරත් බං වෙන්න විදියක් නෑ නේ බං මගේ මයික් එකත් වාලා මයික් එක කතිර කරලා මම කතා කරනවා ඒව ගණන් ගන්න නෑ කියලා මෙහෙම බයින්නේ අර වොයිස් චේන්ජ් කරා නම් බං ඒක අර නිකන් නෑ වොයිස් හොයන්න පුළුවන් අර හොයන්න පුළුවන් හොයන්න වොයිස් පුළුවන්. චේන්ජ් හොයන්න පුළුවන්.
ඒක ඔයාලා මාර මිනිස්සු නෑනේ මේ කතිරෙකුත් කරලා මේකට කියන එකක් ඇහෙන්නෙත් නෑ. ඔයාලා මොකක් හරි වහින් කරලානේ තියෙන්නේ. රේනා එන ඔයා මයික් එක මේ මියුට් කරගන්න. නෑ නෑ ඔයා මොකක් හරි කරලා මම බොහොම අමාරුවෙන් හදාගත්තේ මේක. ඔතන ඔයාලට පේනවා නේද ඔතන වාගේ මේකට නමට යටින් තියෙනවා මයික් එකකුයි අර ස්පීකර් එකක් වගේ ඒක කපා ගන්න එපා එතකොට හැම නැහැ. ඉතින් ඔයානේ වහින් කපලා තියෙන්නේ. අපිට කපන්න බෑ ඒක ඔයා කොහෙන් මේවා කරගන්න. ඔයාම තමයි හදාගන්න ඕන වැඩි. නෑ නෑ ඔයාලා මොකක් හරි කරා මං කතා කරන හින්දා. හයිටි අය තමයි ඔක්කොම කරන්නේ. කරලා කවුද මේ සිස්ටි එහෙම කරන්න එපා මචං කෙල්ලේ කලුතෙන් ගේම් එක දාගත්තා මේ අලුතෙන් දාගන්න රයි පොඩ්ඩක් ඉන්නවා හරිද ඔක්කොම අත්හරි දැන් ඒක නවදිය මචං ෆෝන් එකකටත් නේ PC එකකින්ම ගහන්න දැන් දී දානුකේ හරි කරයි කියලා දෙන්නේ ඔක්කොම. මේ බිල්ල PC එකත් එක්කම දන්නේ දුන්නේ බා ඒකනේ ඕක ලයිව් නවත්තනවා කියලා කතාවක් කියෝ හිටියා නේද බා ලැප් එකක් තියෙන්නේ. මට වල කියලා දෙනවද ඔක්කොම? ලැප් එකෙන් ගහන්න දන්නවද? මම දැන් කීර පින්නේ හදලා තියෙනවා ලැප් එකේ ගේම් එක ගහන්න. ඕකේ ඔයාලට හුරු කීවලට දාගෙන හදා ගන්න ඕන. හදලා දෙනවද? හදලා දෙන්න. ඩීජේ සිස්ටර්ට පුළුවන් ඔක්කොම හදන්න නම් ගිහ ලස්සනට. අනේ අයි මටත් හදලා දෙනවකෝ. අඩෝ මේ ඉරියඩ කරන්න පුරුදු වෙන්න එපා හරිද? අඩෝ මේ වයියනවා. ඒකනේ බං අඩෝ උඹලා වී වැදුම් තරම් දෙනවා. බලා තමායකෝ මිනිස්සු. වටේ පිටුනාට මුලින්ම වයිට තමයි නෑ. ඩීජි මේ කෙල් එකක් දෙන්න. මේ වොයිස් චේන්ජර් එක මොකද්ද බං අඩෝ අපිට දීපන්කෝ මං. වොයිස් චේන්ජර් මේ සෙවල පෙරන ඩීජි නේ මචං. ඒකනේ වා. අඩෝ මු වී වැදුම් දෙන්න හදනවා නේ වා. වීඩියෝ එකද කරේ? නෑ වීඩියෝ එකක් නෙවෙයි. මේ අඩෝ ප්ලේ කරන්නත් කියලා දෙනවා. නෑ වීඩියෝ එකක් නෙවෙයි. ඩීජි ඒ වුණාට මචං එහෙම අර කොල්ලන්ට වෙනමයි කෙල්ලන්ට වෙනමයි. ඔව් ඒවා වැරදි මචං ඈ. කැත වැඩ ඩීජි ඈ. අඩෝ අයි සිස්ටි ඔයා මට මුලින්ම පොඩි සැකයක් තිබ්බේ. මට සැකයක් ආවා ඒ වුණාට බං ඉතින් කෙල්ලෙක් ඒ සිරාවට බං මම නම් හිතුවේ නෑ බං ඒක වොයිස් පිස්සුද බං. ඒකනේ අඩා. ඒ මූ අල්ලපු ගෙදර නංගිට කියලා කතා කරලා මට තියන්නේ හරි දැන් මොකකුණත් බලපන් උඹලා නිකාර බී වැජුයි කිඩ්ඩාන විදි ඔක්කොම අපි ඇව්වොත් උඹලා කියයිද කියපන්කෝ. නෑ කියලා දෙනව නේ බා ඒකම නැහැ what a silly. ඕකේ මොයිස් ඒ වුණාට පොඩ්ඩක් එහෙම හිතන්න තිබ්බ නේද බං අපි කොල්ලෙක් වෙන්න වයිට් කරලා මේ පොඩ්ඩක් ඉඳපන් මේ වීඩියෝ එක දුකදම කරා. ඕකේ මොයිස් එහෙනම් අපි අද අපේ වීඩියෝ එක නවත්තනවා. අඩෝ